ආයුෂ බොහෝ වෙන්න ඕනේ මා ප්‍රිය ශ්‍රී ලාංකික මිතුරුනි. ඉතාලියේ වාසය කරන ඔබවත් යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන ලාංකික ඔබවත් සිරිලක ටීවී වෙනුවෙන් මම සාදරයෙන් සමාදරයෙන් පිළිගන්නවා. සිරිලක ටීවී අපේ කණ්ඩායමේ පළවෙනි වැඩසටහන් මාලාවට සමගාමීව ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව ඉලක්ක කර සුසංයෝජනය වන ශ්‍රව්‍ය සහ දෘශ්‍ය වැඩසටහන් 10ට අනුගතව එහි දෙවන වැඩසටහන ලෙස ඔබට ඉතාමත් වැදගත් ඉතාලියේ විශ්‍රාම යම් සුචු මාතෘකාවට අනුපාප්තියක් ලෙස ඉතාලියේ අඩු කාලයක් සේවය කළ විශ්‍රාම යන වයස සම්පූර්ණ කළ හෝ ඉතාලියේ විශ්‍රාමයට දායකත්වයට අවම මූල්‍ය අගයක් බැර කළ නොහොත් ඉම්ස් අඩුවෙන් ගෙවූ හෝ නොයසේනම් සේවය කළත් ස්වාමි පක්ෂය විසින් අවම මූල්‍ය අගයක් බැර කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එහි ප්‍රතිඵලයක් ලෙස ලැබීමට නියමිත අවම විශ්‍රාම වැටුප හෙවත් මිනිමම් පෙන්සියෝනේ හි අවම මූල්‍ය අගය යුරෝ 500ට අඩු හෝ ඊට මදක් වැඩි දීමනාව යුරෝ 1000කට හෝ ඊට ආසන්න සංඛ්‍යාවකට වැඩි කර ලබාගත හැකි අතිශය වැදගත් ක්‍රමයක් පිළිබඳ ඔබ දැනුවත් කිරීම සහ ඒ නිත්‍යනුකූල ප්‍රයෝග හරහා ඔබ වෙත සහනයක් ලබා දීම මෙම දෘශ්‍ය සටහනේ මුඛ්‍ය අරමුණ වෙයි. මෙතෙක් මෙම ක්‍රමය පැවතුනාද නැද්ද යන්න විමර්ශනය නොකර මේකී ක්‍රමය භෞතිකව අත්හදා බලා එකී ක්‍රමෝපාය හරහා අපේ ශ්‍රී ලංකීන් කීප දෙනෙකුට එම වාසනාව උදා කර දෙන්නට හැකියාව ලැබුණා යන්නේ ඌ ධනාත්මික සතුටින් ඔබ ආමන්ත්‍රණය කරන්නට හැකියාව ලද බව ප්‍රකාශ කරමු. ඉන් ඔබට කිසිවෙකුට මෙතෙක් මෙම ක්‍රමය හෝ ක්‍රමෝපායික සැලසුම් ඔබ වෙත දැන්වීමට කටයුතු නොකලාද නොයසේනම් එසේ නොකලේ මන්ද යන්න පසකින් තබා මා ඉහතින් සඳහන් කළ ආකාරයට ඉතාලියේ ජාතික විශ්‍රාමික දායකත්වය සඳහා ඉතාලියේ වෙසෙන ඔබ දැක්වූ දායකත්වය කිනම් හෝ මා ඉහතින් ප්‍රකාශ කළ කරුණක් ආරම්භය අවම තත්වයේ පවතින්නේ නම් ඔබේ විශ්‍රාම වැටුප යුරෝ 1000කට ආසන්න හෝ ඊට වැඩි මූල්‍ය අගයකට පත් කර ගැනීම සඳහා මා පහතින් සඳහන් කරන ක්‍රමෝපායන් උපයෝගී කරගන්නා මෙන් ඉල්ලා සිටින අතර ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් අපේ ආයතනික දුරකථනය හරහා අප ආමන්ත්‍රණය කරන මෙන්ද ඉල්ලා සිටිමු. මෙහි දැක්වෙන වේලාවන්හිදී මේ ඔබට දර්ශනය වන දුරකථන අංකය ඇමතීමෙන් ඉහත කී විස්තර ලබා ගත හැකි බව දන්වා සිටින අතර එම අංකය කාර්යබහුල නම් අකණ්ඩව එය ඇමතීමෙන් අපේ මේ මාතෘකාවට අදාළ විස්තර හෝ ඔබට එකී කාරණය සම්බන්ධයෙන් ඇති ගැටලු විසඳාගත හැකි බව දන්වා සිටිමු. ඔබ අවම වශයෙන් ඉතාලිය තුළ වසර 5කට වඩා නීත්‍යනුකූල සේවයක් කර ඇතිනම් ඒ කියන්නේ යම්කිසි වෘත්තීයක සේවය සහ සේවා පක්ෂය අතර ගිවිසුම් සහගතව නොයසන ඔබේ සේවය සඳහා ස්වාමි පක්ෂය සමග ගිවිසුම් ප්‍රකාරව සේවය කර ඇතිනම් විශ්‍රාම දිවියේ ඉතාලියේ විශ්‍රාම වැටුපට නියමිත වයස සීමා වූ පුරුෂයෙක් නම් වයස අවුරුදු 67ත් සහ කාන්තාවක් නම් අවුරුදු 65 දී ඔබ කිනම් හෝ ඉතාලි සානදායි මූල්‍ය ආධාරයක් ජීවිත කතාවටම ජීවිත කාලයටම පවතින ලෙස වගන්ති සහිතව ලබා ගැනීමේ හැකියාව පවතින බව සඳහන් කරමු. මෙහි වගන්ති සහිතවයි ප්‍රකාශ කළේ යම් කිසි විදිහකින් විශ්‍රාම වැටුපකට අයිතිවාසිකම් නොවූ තැනකදී ඉතාලිය විසින් වයෝවෘද්ධත්වය සඳහා පිරිනමන කියන්නේ වයසට ගියාම ඒ සඳහා පිරිනමන සමාජ විශෝධන දීමනා හෙවත් සොචාලේ දීමනාව ලබාගන්නෙක් බවට පත් වුවහොත් ඔබට ඉතාලියෙන් පිටව ගොස් දින 30කට වඩා කාලයක් ගත කළ නොහැකි වන අතර යම් කිසි හේකින් කෙසේ හෝ ඔබ ඉතාලියේ ජීවත් නොවන බව එළිය වූහොත් උක්ත දීමනාව අත්විඳීමට ඇති අවස්ථා බෙහෙවින් වැඩි බවද සඳහන් කරමු අවධාරණය කරමු. ඒ අනුව මා ඉහතින් සඳහන් කළ පරිදි වසර 5කට වඩා ඔබ ඉතාලියේ නීති අනුකූල ජීවත් වෙමින් යම් කිසි වෘත්තියක යෙදී ඇත්තම් ඔබට ඉතාලිය තුළදී ලැබෙන විශ්‍රාම වැටුප උදාහරණයක් ලෙස යුරෝ 100 සිට යුරෝ 500 දක්වා මුදලකට සීමා වුවහොත් ඒ කියන්නේ ඔබට ඔබේ විශ්‍රාම වැටුපේ මූල්‍ය අගය විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට පෙර දැනගත හැකි අතර ඒ සඳහා ඔබට අන්තර්ජාලයේ හැසිරීමේ පිළිබඳ යම් දැනුමක් පවතින්නේ නම් ඔබට ඉතාලියේ ඉම්ස් ආයතනයේ හෙවත් ස්තුතියෝ නැෂනාලි දෙල්ලා ප්‍රොවිඩෙන්සියා සොෂාලේ නොහොත් ඉතාලියේ ජාතික සමාජ ආරක්ෂණ ආයතනයෙහි ඔබට ගිණුමක් විවෘත කරගත හැකි අතර ඒ සඳහා ඔබ සතුව 1 විද්‍යුත් ලිපිනයක් නොහොත් ඊමේල් ලිපිනයක් සතුව තිබිය යුතුය. 2 ස්පීඩ් හෙවත් පබ්ලික් ඩිජිටල් ඩෙන්ටිටි
සිස්ටම් නැමැති රහස්‍යකේතය හෝ ඉලෙක්ට්‍රොනික් අයිඩෙන්ටි කාඩ් පතේ රහස්‍යකේතය ඔබ සතු විය යුතුය. තුන්වැනිව ඉතාලියේ බදුකේතයවත් කෝඩි 20 කාලය ඔබ සතුව තිබිය යුතු වෙයි. ඒ හරහා අන්තර්ජාලයේ ඉතාලි හිංසායතනයේ වෙබ් අඩවිට ඇතුළු වීමට ඔබට අවස්ථාව උදා වෙයි. එහි පවතින තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් ඔබට ඔබේ විශ්‍රාම වැටුපේ වර්තමාන තත්ත්වය පරීක්ෂා කර බැලිය හැකි අතර එසේත් නොමැතිනම් ඉම්ස් ආයතනයෙන් වෙලාවක් වෙන් කරවාගෙන ඔවුන් හමු වී ඒ පිළිබඳ විමසා ඉහත කී අවශ්‍යතාවය සපුරා ගත හැක. එසේත් නොමැතිනම් ඔබ ජීවත් වන ලිපිනයට ආසන්න පවතින චීසල් හෙවත් කොන්ෆෙඩෙන්සියෝනි ඉතාලියානා සින්දකාලේ ලවර්තෝරි ආයතනයට හෝ CGIL හෙවත් කොන්ෆෙඩෙන්සියෝනි ජෙනරාලි ඉතාලියා දෙල් ලවරෝ ආයතනය සම්බන්ධ වීමෙන් උක්ත තොරතුරු 100% නිවැරදිවම ලබාගත හැකි බව පෙන්වා දෙමු. ඔබගේ විශ්‍රාම වැටුපේ ලැබීම මා හිතක වූ ආකාරයට දැනගැනීමෙන් නික්බිතව එය පවතින්නේ අවම තත්ත්වයක නම් ඒ කියන්නේ උපරිමය යුරෝ 500කට අඩුව නම් ඔබට විශ්‍රාම වැටුපට අඳුම් කරන අවස්ථාවේදීම සමාජ විශෝධන දීමනාව හෙවත් සොචාලේ දීමනාවට අයිදුම්පතක් ඒ සමගම ඉදිරිපත් කළ යුතු අතර ඒ හරහා ඔබට ලැබෙන ඔබේ අවම විශ්‍රාම වැටුපට සමාජ විශෝධන දීමනාව හෙවත් සොචාලේ සහනාධාරයේද මූල්‍ය අගයක් ලෙස යට එක් කර ගැනීමට හැකියාව ලැබෙන අතර ඒ අනුව ඔබට දිවි ඇතිතෙක් යුරෝ 10කට හෝ ඊට ආසන්න විශ්‍රාම වැටුපක් සමග මිශ්‍ර සමාජ විශෝධන සහනාධාරයක් එක් වූ මූල්‍ය අගයකින් යුතු මුදලක් ලබා දීමට ඉතාලියේ සමාජ ආරක්ෂක අරමුදල විසින් ක්‍රියා කරනු ඇත. මේ තුල කිනම් හෝ ගැටලු සාගත තත්ත්වයක් ඔබ හමුවේ පවතින්නේ නම් හෝ කිනම් හෝ නීතිමය තත්ත්වයක් විසඳාගත යුතු නම් මෙහි පහත දැක්වෙන දුරකථන අංකවලට අප ඇමතීමෙන් ඔබ ඉල්ලා සිටින උපදෙස් සේවා මෙන්ම ඉතාලියේ ජාතික කම්කරු සමිති සම්මේලනය හරහා මේ යාවත් කාලීන කර ගැනීම සඳහා ඔබ සම්බන්ධීකරණය කිරීමටද අපට සහයෝගය ලබා දිය හැක. ඉතාලියට පැමිණ අනන්ත අභියෝගවලට මුහුණ දී ඔබ ශක්ෂිතවත් කළ ජීවිතයට වටිනාකමක් ලබා දීමේ පරම අරමුණෙන් සහ ඔබ සාක්ෂාත් කරගන්නා එවන් සාර්ථක ව්‍යායාමයක් කරා අපේ මව්බිමට එහි යැපෙන අපේ මිනිසුන්ට සිදුවන අපමණ සහනයේ යහපතක්ම සේ සලකා සිරිලක ටීවී අප කණ්ඩායම මෙම මහ ගුසත්කාරයේ යෙදෙමු. ඒ හරහා ඉතාලියේ ජාතික වෘත්තීය සංවිධාන සමග එක් වී ඔබට ඉතාලියේදී අත්‍යවශ්‍ය නීතිමය කරුණුවලදී නොමිලේ අත්වැලක් ලබා දෙමින් අප ඉතාලිය පුරා දශක 4කට වඩා ලද අත්දැකීම් සහ පන්නරේ මෙන්ම ප්‍රතිලාභ ඔබ හා මුසු කරමින් උපයෝගී කර ගනිමින් ඔබට අපේ මාතෘ භූමියටත් මෙම ශ්‍රව්‍ය දෘශ්‍ය උපයෝගීතාවය හරහා සේවය කිරීමට අප බැඳී සිටිමු. ඉතාලියේ වෙදෙන ශ්‍රී ලාංකිකයිනි ඔබ සැමට ඉසුරින් පිරි වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමු. මම සිරිලක ටීවී කණ්ඩායම වෙනුවෙන් අශෝක හෙට්ටිආරච්චි. ආයුබෝවන්.